අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිතිය ගානක්. ඕලෙල් විභාගෙට එන්න පුළුවන් මට්ටමේ ජ්‍යාමිතිය ගානක්. ඇත්තටම වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ඇසුරෙන් ගොඩ නැගුණු ගානක් කියන්න පුළුවන්. මේ ගාන ඔයගොල්ලන්ට ගොඩක් හොඳ ගානක් විභාගෙට එන්න පුළුවන් මට්ටම. අපි බලමු ගාන දිහා. ගාන කියලා තියෙනවා අපිට ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයට PQR ස්පර්ශකයක් වේ කියලා දත්තයක් දීලා තියෙනවා. ඒ වගේම MN සමානයි QN කියලා දීලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා MQP හි විශාලත්වය. MQP කියලා කියන්නේ මෙන්න මේ MQ ජායත් මෙන්න මේ PQ ස්පර්ශකයත් අතර කෝණය. මම ඒක දා ගන්නවා x කියලා. x කියලා දාගෙන අපිට ගානට ප්‍රවේශයක් ගන්න පුළුවන්. හරි. එතන x කියලා දාගෙන තව දත්තයක් දීලා තියෙනවා මෙතන අංශක 25යි කියලා. අංශක වලින් දා ගන්න ඕනේ අංශක 25යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මෙතනින් පටන්ගෙන ගාන ඉස්සරහට හදා යන්නේ කොහොමද කියලා. හරි බලන්න. මෙතන අංශක 25යි නම් ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙන්න මේ කෝණය අංශක 25යි කියලා. එහෙම කොහොමද වෙන්නේ? මම 25 කෙලින්ම දැම්මා. කොහොමද ඒක තර්කයෙන් ගන්න හේතුව තමයි මෙන්න මේ MO සහ OQ කියන පාද දෙක සමානයි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි මේ වෘත්තයේ O කේන්ද්‍රයේ වෘත්තයේ OM සහ OQ කියලා කියන්නේ අරයන්. කමුර්තේ අරයන් සමාන වෙන්න එපා. ඒ නිසා මෙන්න මේ පාද දෙක සමානයි. ඒ හේතුව නිසා ප්‍රමේයක් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. මෙන්න මේ MOQ ත්‍රිකෝණය සලකපුවාම පුතේ බලන්න මෙන්න මේ පාද දෙකනේ සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ශීර්ෂ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඕනේද නැද්ද? ඕනේ. මොකද්ද? එතන අපි ඉගෙන ගන්න ප්‍රමේයක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ ඒවත් සමානයි කිය. අන්න ඒ ප්‍රමේය මත පදනම් වෙලා අපිට මෙතන 25යි නම් මෙන්න මේ කෝණයත් අංශක 25යි කියලා දාගන්න පුළුවන්. හරි. එතන දාගෙන මන්න මේ අපි මෙන්න මෙතෙන්ද බහිනවා. කොතනද? MOQ කියන ස්ථානෙට. මම මෙතන දාගන්නවා අංශක y වගේ කෝණයක්. හේතුව මම y වල අගය හොයන්න යනවා. බලන්න මෙතන අංශක 25 දාගෙන y වල අගය හොයන්න පුළුවන් නේද මෙන්න මේකෙන්. y ධන අංශක 25 ධන අංශක 25 කියන්නේ කීයද? අංශක 180යි. හේතුව මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 190ක් වෙන නිසා. එහෙනම් අපිට ලියන්න පුළුවන් y සමානයි 180 ඍණ 25ක් එනවා. එහෙනම් y වල අගය අපිට ලැබෙනවා 180න් 50ක් අඩු වුනහම අංශක 130යි කියලා. මෙන්න මේ MOQ ත්‍රිකෝණයේ අගය අංශක 130යි. ඇයි මං එතෙන්ද ගියේ? මං කලින්ම දැක්ක දෙයක්. මොකද්ද දැක්කේ? මෙන්න මේ y සහ මෙන්න මේ මුල්ල කෝණය මෙන්න මෙතන අතර සම්බන්ධයක් තියෙනවා. සහ ඒ කෝණය සහ මෙන්න මේ අපි කලින් දාගත්ත x කෝණය අතර සම්බන්ධයක් තියෙනවා. ආන් ඒක දැකලා තමයි ඔයගොල්ලෝ ගණන් හදලා මේ වගේ ගැටලු විසඳලා තමයි මේ අවබෝධයට එන්න ඕනේ. කොහොමද එහෙම දැක්කේ? මෙන්න මේ x කියලා අපි දාගත්තා මේ ස්පර්ශකයේ සහ මෙන්න මේ ජාය අතර කෝණය x කියලා. අන්නේ x සහ මෙන්න මේ MNQ අතර සම්බන්ධයක් ගන්නට ප්‍රමේයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රමේය? ඔයගොල්ලෝ අතරම 11 වසරේ අන්තිමටම වගේ ඉගෙන ගන්න ප්‍රමේයක් තමයි මේක. අන්තිම ඉගෙන ගන්න ප්‍රමේය ගත්තොත් එහෙම ඒකෙන් කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක ස්පර්ශකයක් සහ ජායක් අතර ඒ හැදෙන කෝණය ඒ ජාය මගින් හදන අනිත් පැත්ත එහෙම නැත්නම් ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය මෙන්න මේ ජාය මගින් හදන්නේ ඒකෙන් හදනු ලබන මේ පැත්තේ තියෙන ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණවලට සමාන වෙනවා. එහෙනම් මෙතන x නම් මෙතෙන්ටත් මට දාගන්න පුළුවන් x එකක්. හේතුව දැන් මම කියපු ක්‍රමය පාවිච්චි කරා. අන්න ඒ නිසා අපිට මෙතන x දා ගන්නවා. තව ප්‍රමේයක් තියෙනවා මේ y සහ x අතර සම්බන්ධයක් ගන්න. y සහ x අතර සම්බන්ධයක් ගන්න ප්‍රමේය තමයි මෙන්න මේ ත්‍රිකෝණයේ වෘත්තයක
අපි කියන ඡාපයක් මගින් මෙන්න මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මෙන්න මේ පරිධි ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. ඒ කියන්නේ මේ ආපහු මේ MQ කියන මුළු දෙක ගන්නවා. ගත්තහම මේ හැදෙන කෝණය තියෙනනේ y අගේ. ඒ y අගේ මේ MQ මගින් පරිධි ආපාතනය කරන මේ x වගේ දෙගුණයක්. අන්න එහෙනම් y ට සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් එතනින් y සමානයි 2x කියලා. y සමානයි 2x තර්කයෙන් ගත්තේ. එහෙනම් y සමානයි 2x කියලා ගත්තා නම් අපි දැන් y වලගේ දන්නවනේ. එහෙනම් 130 තමයි 2x වෙන්නේ. ඔයගලන්ට සුළු කරපුවාම උත්තරයක් එනවා අංශක 65යි කියලා x වලට අදාළව. තේරුණාද? x වලට අදාළව අංශක 65යි කියලා සුළු කරලා ගන්න පුළුවන්. එහෙනම් මේ අපෙන් විමසලා තියෙන MQP නේ x කියලා කියන්නේ. MQP තමයි x කියලා අපි දාගත්තේ. එම නේද? ඔව්. MQP සමාන x උත්තරේ අංශක 65යි. එතකොට මේක කෙටි ප්‍රශ්නයක් නිසා පුළුවන් තරම් අපි තර්ක කරලා නිවැරදිම උත්තරයට යන්න බලන්න ඕනේ අපේ වෙලාවල් සහ තවත් ගණන් වලට හදන්න තියෙන වෙලාවල් ඉතුරු කරගන්න ඕන නිසා පැහැදිලි කිරීමට නිසා වෙලාව ගියා. නමුත් මම හිතනවා ඔයගොල්ලන්ට ගාන අවබෝධ වෙන්න ඇති කියලා. අපි පාවිච්චි කරපු ප්‍රමේයක් තුනක් තිබ්බා මෙතනදී. මොකක්ද ප්‍රමේයන් තුන? මෙන්න මෙතනදී පාවිච්චි වුණා ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයක්. ඒක ආපහු ඔයගොල්ලෝ ප්‍රමේය බලා ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී තව ප්‍රමේයක් විස්තර කරා. මෙන්න මේ x මෙතන කොහොමද x ගත්තේ කියලා. ඒ වගේම තව ප්‍රමේයක් පාවිච්චි කරා මේ y සහ x අතර තියෙන සම්බන්ධය. ඊට අමතරව අපි හැම නිතරම වෙන ප්‍රමේයක් පාවිච්චි කරා. මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුවේ අංශක 180යි කියලා ඒකෙන් y හොයාගන්න. එහෙනම් අපි ගාන ගොඩ දාගත්ත කියලා හිතනවා. එහෙනම් මේ වගේ ගැටලු පුළුවන් තරම් හොයාගෙන හදලම ප්‍රැක්ටිස් කරලා විභාගේ ගොඩ දාගන්න. ජය වේවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.